ඉතින් අපි හදමු වරලප්පා. කොළු මෙතන 500 grams තියෙනවා. මේ විදිහට හකුරු චුටි චුටි වෙන්න චොප් කරගන්න ඕනේ. මම නට්මෙග්, ඒ කියන්නේ සාදිකා. Hi guys, කොහොමද? ඉතින් අද ඇවිල්ලා 31st of March හරිද? අද මෙහි UAE වල නිවාඩු මේ රමදාන් නිසා. ඉතින් අපි ලංකාවේ හිටියනම් අපි ඉස්ලාමික් යාළුවෝ ටික, මුස්ලිම් යාළුවෝ ටික මේ කාලෙකට වටලප්පන් දෙනවා. අපේ ඉන්න නීබ ඇත්තරම මාර හොඳ, අපිට මාර ගොඩක් කෑම දුන්නා. ෆාස්ටිං වල ඉෆ්තාර් වලටත් දුන්න, රමදාන් වලටත් දී අපිට දුන්න. හැබැයි මේ කවුරුත් වටලප්පන් හදන්නේ. ඉතින් අපි හිතුවා අපි නේ මට වුණා වටලප්පන් කන්න. ඉතින් අපි හදමු වටලප්පන්. උදේ ගිහිල්ලා බඩු අරගෙන ආවතරක දැන් මෙතන රෙඩි කරනවා. අපේ පෙන්නනවා. මෙන්න මේවා ගෙනාවා. මේවා ගන්නත් අපි සාදික කරගෙන ඒක ගෙනාවා. ඊට පස්සේ දැන් හම්බුණා මේ හකුරු කොහොමද ගන්නේ? මේ එකක් තමයි මට හම්බුනේ. ලොකෝගේ පුච්චනවා, පුඩිගේ පුච්චනවා. මම කොහොමද කරන්නේ කියලා ඒත් එක්ක මේ පොල් කිරි දාන්න දෙපේ. ඉතින් පොල් කිරි වලට පොල් ගිනන්න ඇත්තටම අපිට ගාන්න එකක් නෙමෙයි. ඉතින් අපිට පොල් වලට වෙන්න මේවා තමයි තියෙන්නේ යූස් කරන්න. මේවා ෆ්‍රෙෂ් පිට මේ අපිට එහෙන් සුපර් මාකට් එකෙන් තමයි හම්බුනේ. ඉතින් ඒකේ ටික අපිට තියෙනවා. ඊළඟට අපිට එග්ස් ඕනේ. එග්ස් නම් තියෙනවා අපි විතර. ඉතින් තමයි ඉතින් එග්ස් අපි හදන ලාවට ගමු එළියට. හරි. ඔය ටික තමයි. මුලින්ම අපි මේක ජගේරි දැන් හකුරු එක අර චොප් කරලා ගමු දුන්න වටලපයි ඉවි අරගමු. මම අදටම මෙෂර්මන්ට්ස් දන්නේ මේකට මෙච්චරක් කියන මෙෂර්මන්ට්ස් දන්නේ නැහැ. හැබැයි මම දන්නවා මේ ගානට මේක යූස් කරන්න එක හරි කියලා. හරිද? මෙෂර්මන්ට්ස් දන්නවා ප්‍රොෆෙෂනලි කුක් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ ආසාවට කෑමක් හදුවට මේ ඒක නිසා මම මෙෂර්මන්ට්ස් කියන්න ගන්න මම යූස් කරන එක මම ඔයාලට කියන්නම්. ඒකද අනික මෙන්න මේ කප් එකක මේ තනිකරම එක පොල් ගෙඩියක තියෙන කොකනට් නෑ තමයි තියෙන්නේ. මේ ඩෙසිකේටඩ් කොකනට්. අනිකර මේ එකක තියෙන එක පොල් ගෙඩිය කියලා. ඉතින් මම මුලින්ම ගන්න කොළු මෙතන 500 grams තියෙනවා. ඕනේ 500 grams තියෙනවා. ලංකාවේදී අම්මත් එක්ක හදලා දෙනවා වටලප්පා. අම්මා මට කියන දේ තියෙනවා. ඒක නිසා මේ එකපාරක ඩොවලදී හැදුවා. දැනුත් ඒ වගේ තමයි හදන්නේ. මෙන්න අපි මේ හදන්න plan හදන මයික් එක කතා වුණේ මේ පොඩි එකට අපි දෙකක් විතර දාමු කියලා. වෙනම හැදෙන්න. ඒක නිසා මේ මික්සර් එක අපි මේකට හදලා තායයකට අපි අයින් කරමු. මේක ඉක්මනට හදලා ඉන්න ඕනේ. මම මේක මෙයා කරන්න ගමන් නිකන් කියන්න. මම ප්‍රොෆෙෂනලි යෑම හදන කෙනෙක් නෙමෙයි. මලත් ලොකු කෑම හදන්න බෑ. හැබැයි මට මේ ඩෙසර්ට්ස් වලින් වටලප්පන් කැරමල් වගේ දේවල් හදන්න පුළුවන්. අපේ අම්මා හදලා තියෙනවා. ඒකට ඒව බලන්න ඉඳලා අපේ අම්මට කියලා දීලා තියෙනවා. ඒකත් එක්ක පුළුවන් මේ ඊ පාට් එක පොඩ්ඩක්
ඒ නිසා තමයි මේක හදන්නේ. මේ විදිහට හකුරු චුටි චුටිවල චොප් කරගන්න උනේ අපි සාමාන්‍ය ලංකාවෙදී නම් ගන්න කිතුල් හකුරු ගත්තම ගොඩක් රහයි. ඊට පස්සේ අපි දාගන්නා මේකට එග්ස් හකුරු එකට ඇඩ් කරන්න එපා. වෙනමම එග්ස් කඩලා ඇඩ් කරගන්න. මොකද එග්ස් කඩද්දී එකින් එක වෙනම දාන්න නැත්නම් ඔක්කොම එග්ස් ටික එකට දැම්මොත් එකක් හරි සවුත්වලා දෙමොත් අර එග්ස් ටික ඔක්කොම ගන්න බැරි වෙනවා. අපිට යූස් කරන්න බෑ. ඒක නිසා වෙන වෙනම කඩලා ගන්න එග්ස් ගද්දී එග්ස් අපි 8ක් දානවා. 1 2 3 4 5 6 7 8 ඔව් 8ක් දානවා එග්ස්. හැබැයි ඔයාලට එග්ස් 10ක් වුණත් දාගන්න පුළුවන්. මේ යන ඔය ග්‍රෑම් 500ක් ජගරියත් හකුරු ගත්තාම ඒ හකුරු 500ට විතර 10ක් වුණත් දාන්න පුළුවන්. ඕකේ. ඊට පස්සේ මම එග්ස් ටික හොඳට මික්ස් කර ගන්නවා. හකුරු එකට දාන්නේ නෑ දැම්ම. එග්ස් ටික විතරක් මික්ස් කර ගන්නවා. ඊට පස්සේ මම නට්මෙග්, ඒ කියන්නේ සාදික්කා එකේ ඔච්චර ලොකුවට තිබ්බට ඔක ඇතුලේ තියෙනවා පොඩි කෑල්ලක්. ඒ කෑල්ලුත් භාගයයි ගන්න, half ගන්නෙ. half පවුඩර් වෙන්නම වගේ අර චුටි වංගෙඩියක දාලා කොටනවා පවුඩර් එකක් වගේ එන්න. ඊට පස්සේ ඒක දාන්නේ අපි එග්ස් වලට. එග්ස් වලට තමයි නට්මෙග් එක ඇඩ් කරන්නේ. ඇඩ් කරලා මික්ස් කරනවා. ඊට පස්සේ අපි මේක හොඳයි මට ඔගේ කැමරා එක හරියට අල්ලගන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් මම සරින් සරේ ඔක අරගෙන තමයි කරේ. ඇහැරලා ආව අපේ මිංගුන් තොයගෙන හිටිය ගලින්. අනේ අත හරියලා ඇවිල්ලා ග්‍රේප්ස් කකා බලනවා අපි කරන දේවල් ටික. ඉතින් හිමිට මම ඊට පස්සේ හකුරු එක මම බලද්දී මෙහි හකුරු කිවිදේ තන්න ඒ හකුරු අපව් එකට ඇලිලා මේ එකට වෙලා ඩ්‍රයි වෙලා වගේ. ඉතින් මම ඒක ආපහු චුට්ටක් චුටි වලට කැඩුවා. කඩලා ඒකට කොකනට් මිල්ක් මම ඇඩ් කරගත්තා. කොකනට් මිල්ක් මම දැම්මා 500 ml. ඔතන නම් තියෙන චුට්ට දදා තමයි ජගරේ එක මෙල්ට් වෙනකන්ම මේවා කරේ. සමහරක් අය නම් ඕක මේ පොඩක් ගින්දර දාලා චුට්ටක් හීට් කරද්දී ඕක මෙල්ට් වෙනවා. හැබැයි මම අතින්ම කර හිටියා මෙල්ට් වෙනකන්ම මේ ජගරේ එක. ඊට පස්සේ මම ඕකට අර ඔක්කොම ජගරික මෙල්ට් වුණාට පස්සේ තව ඊළඟ කොකනට් මිල්ක් දාලා ඔක්කොම 500 ml කොකනට් මිල්ක් දැම්මා. දාලා ඒකට එග්ස් ටික මික්ස් කරගත්තා. එග්ස් ටික මික්ස් කරගෙන මම වටලපම් මික්ස් එක හොඳට හදාගත්තා. ඉතින් දැන් මේ මික්ස් එකේ ජගරි කොකනට් මිල්ක් එකයි එග් මික්ස් එකයි ඔක්කොම දාලා තියෙන්නේ. තාමත් හැබැයි සමහරක් මේ තිබුණා මෙල්ට් වෙලා තිබුණ නැහැ, කැට වගේ තිබුණා. ඒව ටික වෙලාවක් යද්දී ඔක්කොම මෙල්ට් වෙලා ආවා. මේ වගේ කෑම හදන ඒවා මම ටිකක් හොඳට දන්න and මම try කරලා බලලා තියෙන recipes විතරක් මම ඔයාලට ඉස්සරහට ගේන්නම් මේ වගේම හොඳ. ඊට පස්සේ මට ඇත්තටම මේවා එකපාර තියන්න ලොකු මේකක් නැති වුණා. මේ කන්ටේනර් එකක්. ඉතින් මම කරේ ඇත්තටම මේ ඇලුමිනියම් ෆොයිල් පේපර් එකෙන් වහන්න පුළුවන් වෙන්න අර අපි ෆුඩ් පැක් කරන්නේ. ෆුඩ් පැක් කරන මේ රිසයිකල් අර කාඩ්බෝඩ් එක වගේ තියෙන ඇලුමිනියම් එක අන්න ඒකට තමයි මම මේක දැම්මේ. ඊට පස්සේ මම දැන් හැට මේකට මොකද කියන්නේ කියලා අන්න ඒවට තමයි මම හැදුවේ වටලපන් එක. මොකද මට ඔය ටික ඔක්කොම දාලා තියන්න එකක් තිබුණේ නෑ. මික්ස් එක ටිකක් ලොකු වැඩි වුණා. ඉතින් මම මේක හැදුවේ රයිස් කුකර් එකේ. oven එකේ නෙමෙයි. මම oven එකේ හදලා නැහැ. රයිස් කුකර් එකේ හදලා තියෙන. ඉතින් මම ඒකත් එක්ක රයිස් කුකර් එකෙම තමයි තිබුණේ. රයිස් කුකර් ස්ටීම් එකේ තමයි හැදුවේ. ඉතින් වටලපන් ටික හැදෙන්න තියලා මම රයිස් කුකර් එකෙන්
මෙන්න මේ ෆුඩ් බාස්කට් එක හදන්න ගත්තා. මේ ෆුඩ් බාස්කට් එක හදන්න ගත්තේ අපි අපේ නේබර්ස්ට දෙන්න. ඉතින් අපි රමදාන් වලට එයාට මොනවද දුන්නේ නැහැ. ඉතින් අපිට රමදාන් නැහැ. ඒ වුණාට අපි ඉතින් මෙහෙදී එයාලත් අපිට ගොඩ දේවල් දුන්නා. ෆුඩ් වලින් ස්වීට්ස් එහෙම මාර ගොඩක් දුන්නා. ඒකත් එක්ක අපිත් එයාලට වටලප්පන් එක්ක මේ ෆුඩ් බාස්කට් එකක් දෙන්න තමයි හැදුවේ. මේ ඉතින් මම ඔක රක් කරනවා. මට රක් කරන්න බෑ හරියට ඒ ෆොයිල් පේපර් එකෙන් ෆොයිල් මේ මොනවද මන්ද සෙලොප් පේන්නේ නේ. අන්න ඒකෙන් රක් කරන එක මට කරගන්න බෑ හරියට. හැබැයි මම try කරලා දීලා අසන්න රක් කරගත්තා. එනනේ රයිස් කුකර් එකේ ස්ටීම් එකෙන් තමයි මම මේක හැදුවේ. වටලප්ප එක හැදෙන්න තිබුණේ ඔය මං කන්නේ වටලප්පන්නේ ඔය මං කන්නේ ඕරියෝ පුඩින් එකක්. ඔක රාමසන් කාලේට මේ හදලා තිබුණේ සුපර් මාකට් එකේ දාලා තිබුණේ ඕරියෝ විත මට මතක නෑ මොන හරි මූසා කියලා අන්තිමේට වෙනවා නම මතක නෑ නම. ඉතින් ඔන්න පළවෙනි මේක මම හදලා ගත්තා. හැබැයි ඒක බාගෙට තිබුණේ හැදෙලා නැහැ. මං ආයෙත් ඒක තිබ්බා මේ ආයෙත් හැදෙන්න තිබ්බා. තව දෙයක් වුණා අපිට මේකේ කලර් එක අපි ලංකාවේදී කිතුල් හකුරු යූස් කරද්දි මේකේ කලර් එක අතරම ඊට වඩා ඩාර්ක් බ්‍රවුන් එකක් එන්නේ. හැබැයි මෙහි මම යූස් කරපු හකුරු එකත් එක්ක මේක ඇවිල්ලා ක්‍රීම් කලර් එකක් වගේ වෙලා තිබුණා. මම ඇත්තටම ඊට පස්සේ මගේ වටලප්පන් එක ටේස්ට් කරා. මාරම රහයි. මගේ වටලප්පන් එක මාර රහයි.